ළමා ඇඳුම් පාඨමාලාවේ 8 වෙනි වීඩියෝ එක විදිහට තමා ඔයාලට මේ වීඩියෝ එක හම්බෙන්නේ. එතකොට මේ වීඩියෝ එකේදී මේ තිරේ පේන ගවුම තමයි අපි මහන්න යන්නේ. ටිකක් කියුට් ගවුමක්. අපි මේ සාමාන්‍යයෙන් මේ ගවුම අඳින්න පුළුවන් අවුරුදු 2, අවුරුදු 3, අවුරුදු 5 වගේ වෙනකම් මේ ගවුම මහ ගන්න පුළුවන්. ටිකක් ලොකු බබෙකුට මේ ගවුම ටිකක් අර ගැලපෙන්නේ නැහැ වගේ. නමුත් සාමාන්‍ය ශරීරයෙන් පුංචි බබාලත් මේ ඇඳුම අඳිනවා. ලස්සන ගවුමක් මේක. මේක දැන් අපි මහන්න යන්නේ. විශේෂයෙන් මේකට මම ඩෙනිම් රෙද්දක් භාවිතා කරනවා. ඉස්සෙල්ලා අපි බ්ලොක් එක හදාගමු. මේ බ්ලොක් එකට මම භාවිතා කරන්නේ අවුරුද්දේ බබාගේ බ්ලොක් එකේ ෆ්‍රොන්ට් කොටස භාවිතා කරලා තමයි බ්ලොක් එක හදාගන්න යන්නේ. අපි මුලින්ම මේකේ දැන් සාමාන්‍යයෙන් මේක උරහිස පැත්තෙන් ටිකක් ඉස්සෙනවා අර බොත්තම් එන හින්දා. අන්න ඒක නිසා අපි උඩින් පොඩ්ඩක් ඉඩ තියලා මේකේ ලම්බකව ඉරක් අඳිමු. මේ බ්ලොක් එක තියලා අඳින්න ඉස්සෙල්ලා මේක මම පැටික්නම් එකකින් අඳින්නම්. එතකොට ඔයාලට පේනෙයි නේද? හරි මේකේ අපි මුලින්ම උඩින් ඉරක් ඇඳගමු ලම්බකව. නැම්ම පැත්ත මේ කඩදාසියේ නැම්ම පැත්තට අපි ලම්බ කිරි අඳින්න ඔයාලා දන්නවා. නැම්මට මෙන්න මේක සමපාත කරනවා. එහෙම නැත්නම් මෙන්න මේ අඩිලුණු තියෙන කට්ටිය ලම්බකව මේකට ඉරක් ඇඳගන්න. සාමාන්‍යයෙන් උඩින් අඟල් එක අමාරක් දෙයක් විතර ඉතුරු කරලා අපි ඉරක් ඇඳ ගන්නවා. පැන්සලෙන් ඇඳනකොට පේනවද? පේනවා අඩුයිද? ඔයාලට පැන්සලෙන් පැහැදිලි නැති වෙයි කියලා හිතුණු නිසා මම මේක ටිකක් පැටික්නම් එකෙන් අඳින්නම්. මේකේ ෆ්‍රන්ට් එක භාවිතා කරලා තමයි අපි අඳින්නේ. බෑක් එක භාවිතා කරන්නේ නැහැ. හරි. දැන් අපි ඔයාලට මතකද උරහිසෙන් අඟලක් පහත් කරා අපි. සාමාන්‍යයෙන් උරහිසෙන් අඟලක් පහත් කරලා ස්ටොප් එකක් එක්කනේ අපි සාමාන්‍යයෙන් ගවුමක බ්ලොක් එක ඇඳේ. අන්න ඒ උරහිසෙන් පහත් කරපු එක අපි මේකේ මාක් කරලා උරහිසෙන් පල්ලෙහාට අඟල රේඛාවක් අඳිනවා. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් මම මේ බ්ලොක් එක අඳින්නේ අවුරුද්දේ බබාගේ උරහිස අඟල් 8යි කියලා අපි ගත්තේ මේ බ්ලොක් එක අඳිද්දී. එහෙනම් හරියටම මේකේ අඟල් 8 එන තැන 8 දෙකට බෙදපුවාම අඟල් 4 වැහුම් වාසි භාගයක් එකතු කරා අඟල් 4.5යි. අන්නේ අඟල් 4.5 එන තැන මෙතන මාක් කරනවා. ඊට පස්සේ යටත් අඟල් 4.5 එන තැන මාක් කරලා මෙතනින් අපි මෙතනින් අඟල් 4.5යි මෙතන අඟල් 4.5යි මාක් කරලා මේ 4.5 යන තැනින් අපි ඇලේට රේඛාවක් අඳිනවා. ඔන්න ඕකනේ අපි සාමාන්‍යයෙන් ප්‍රධාන බ්ලොක් එක අඳිද්දි කරේ මුලින්ම. හරි. දැන් අපි මේ බ්ලොක් එක මේකට අපේ මේකට සමපාත වෙන විදිහට තියාගන්නවා. මෙන්න මේ ඇල රේඛාවට අදාළ තැන සමපාත වෙන විදිහට තියාගන්නවා. මට තිබුණා මේක උඩටම ගිහිල්ලා මෙහෙම තියාගන්න. නමුත් ඒක වැරදි. මොකද අපි මේ ඇලයක් ගත්තා කරට වඩා අන්න ඒ ඇලය මේකට එන්න ඕනේ. ස්ටොප් එක එන්න ඕනේ. ඒ ඇද කිරීම එන්න ඕනේ. හරි. දැන් අපි මේකේ මේ ටික ඇඳගමු. සාමාන්‍යයෙන් ගවුමක උස මම කිව්වා දරුවගේ පපුව වගේ ප්‍රමාණයක් තමයි ගවුමක උස කියලා. අන්න එහෙමනම් අපි මේ මුළු ගවුම තනි ගවුමට මේක මහන්නේ. එතකොට බාස්කට් එක වගේ තනි ගවුමට තමයි මහන්නේ. එතකොට අපි මේක අඟල් 19කට වගේ ඇඳගමු උස. ඒත් අඟල් 19කට උස අඳිනකොට කරන්නේ මේ පැත්තට අඟල් 19ක් මාක් කරගන්නවා. අඟල් 19ක් මාක් කරගෙන කොටුවක් ඇඳගමු අපි. ඊට පස්සේ ඒක ඇතුලේ මහමු. දැන් අපි මේක ඉන දක්වා උස ගත්තේ මේක කරන්න තියෙන්නේ අපේ උරහිස මිම්ම දෙකට බෙදුව මිම්ම වගේ 4 ගුණයක් තමයි සාමාන්‍යයෙන් ඔය වගේ කොට ගවුමක් මහනකොට එන්නේ. හරි අපි මේක ඇඳගමු අඟල් 19ක් උසට. එතකොට මැහුම් වාසිය තියන්නේ නැහැ. මොකද ගවුම ටිකක් කොට වුණාට කමන්නේ. අඟල් 17ක් 18ක් වුණාට කමක් නැහැ. ඒක නිසා මම මහන්න ඉස්සරලා මැහුවට පස්සේ නෙවෙයි මහන්න ඉස්සරලා මේක අඟල් 19ක් උසට තමයි හදාගන්නේ. අපි දැන් අඟල් 19 මාක් කරගමු. මේක චුට්ටක් අයින් කරත් කමක් නැහැ. ඒක අයින් කරලා මෙන්න මේ උඩ රේඛාවේ ඉඳන්
සම්පූර්ණ ගවුමේ උස විදිහට අපි අඟල් 19ක් ගන්නවා. ඒ අඟල් 19 මාක් කරනවා. අඟල් 19 මාක් කරමු. මේ උඩ රේඛාවේ ඉඳන්. ඊට පස්සේ ඒ රේඛාවේ ඉඳන් මෙහාටත් අඟල් 19 මාක් කරලා මේක අපි කෙලින් රේඛාවක් ඇඳගමු. එතකොට ගවුමේ සම්පූර්ණ උස එන්නේ මේ උස ප්‍රමාණය. මේක සාමාන්‍යයෙන් අවුරුද්ද බබාට ඔයාට ගවුම ටිකක් කොටට ඕන නම් කොටට මහ ගන්නත් පුළුවන්. කොටට ඇඳ ගන්නත් පුළුවන්. අඟල් 16ට 17ට වගේ අඳින්නත් පුළුවන්. හරි. දැන් මෙන්න ඔයාට මේක තියෙනවා. දැන් මේ බ්ලොක් එක තියලා මෙහෙම ඇඳගත්තා. දැන් ඔයාට හිතන්නකෝ මේ යට වාටියෙන් යටින් මේක බාස්කට් එක වගේනේ මහන්නේ. සාමාන්‍යයෙන් කොච්චරක් ඕනේද කියලා දරුවගේ පළල එක පැත්තක. එතකොට දැන් මෙතන තියෙනවා අඟල් 6මාරක් විතර තියෙනවා. අපි මේ පළල මේක ටිකක් ඔහොම අර බාස්කට් එක වගේ ඔහොම එන්නේ. එතකොට මම මේකට ගන්නවා යටින් අඟල් 8ක්. එතකොට අඟල් 8 8යි 16යි 16 16 32යි අඟල් 9ක් ගත්තොත් 36ක් එනවා. යට ප්‍රමාණය. ඔන්න අඟල් 9ක් ගත්තා. ඊට පස්සේ මේ රේඛා දෙක අපි යා කරමු. මේ රේඛා දෙක යා කරන්න මේ කිහිල්ලේ ඉඳන් මෙතනට අපි යා කරනවා. මම ඒකට යා කරන්න මේ යඩි රෝල භාවිතා කරනවා. මේ යඩි රෝල නැතත් කමක් නෑ ඔයාලා. වෙන මොකක් හරි එකක් භාවිතා කරලා කෙලින් ඉරක් ඇඳලා කමන්නේ. මෙන්න මේ යට වාටියේ ඉඳන් සාමාන්‍යයෙන් ඉන්න තැන ඉඳන් මතකද අපි අඟල් භාගයක් ඉස්සුවා ගවම එල්ලෙන එක වළක්වන්න. මට පුළුවන් මේකේ අඟල් 1.5මාරක් උඩරිම අඟල් 2ක් දක්වා උස්සන්න. ඒ කියන්නේ මේක අර තනි ගවුම ස්කර්ට් එකක් නැහැ. උඩරිම අඟල් 2ක් දක්වා උස්සන්න පුළුවන්. මම ඒකේ ඉර මෙතනින් ඇඳ ගන්නවා. පේනවද? මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. මෙන්න මෙහෙම ඇඳ ගන්නවා මේ ඉර. ඔන්න එතකොට ගවුමේ හැඩය අපට එනවා මෙන්න මේ විදිහට යටින් අඟල් 2ක්ම ඉස්සුවා මෙතනින්. හොඳේ. හරි. තව අපි මේකේ කර ඇඳේ නැහැ. මේකේ කර මෙන්න මෙතනින් මාක් වෙන්නේ. අපි එතනින් මාක් කරගමු. එතකොට මේක ඉදිරිපස කර පිටිපස කර සාමාන්‍යයෙන් අපි අඟල් 2ක් විතර මාක් කරනවනේ. එතකොට මේකේ අඟල් 2ට පිටිපස්සේ කර හදාගමු. නමුත් මුලින් අවස්ථාවේ මේක කපන්නේ නැහැ. අපි මෙතනින්ම කපලා අයින් කරගෙන ඉන්නේ. අපි මේකේ කර ඇඳගමු. පිටිපස්සේ කර. ඉදිරිපස කර. හරි. දැන් මේකේ අර බොත්තමක් ඉස්සරහට එනවනේ මෙහෙම කෑල්ලක් ඉස්සරහට ඇවිල්ලා. අන්න ඒකට අපි කොහොමද කරන්නේ? බ්ලොක් එක අඟල් 2ක් විතර අපි උඩට උස්සනවා. හරිම ලේසි. දෙපැත්තෙන්ම අඟල් 2ක් විතර මේක අපි උඩට උස්සනවා. ඉදිරිපස වගේම පිටිපසත්. හොඳේ. ඉදිරිපසයි පිටිපසයි දෙකම අඟල් 2ක් උස්සනවා. මේක අපි ඔහොම ලස්සනට රවුම් කරගමු. හරි දැන් මේ කෑල්ල තමයි බොත්තමක් විදිහට උඩට නැමෙන්නේ. බොත්තම් අල්ලන්න සහ කාසම අහන්න. දැන් මේක තමයි බ්ලොක් එක. කිසිම ප්‍රශ්නයක් නැහැ මේක බ්ලොක් එක. මේකේ අපි ඉස්සෙල්ලාම පිටිපස කර කපලා ගවුම ඩෙනිම් කොටස කපාගෙන ඊට පස්සේ ඉදිරිපස කර කපලා අයින් කරනවා. මේකෙදී අපි මේක පිටිපස ලයිනින් එක විදිහට පොප්ලින් නෙමෙයි භාවිතා කරන්නේ. ලයිනින් එක විදිහට ඩිසයින් එකක් භාවිතා කරනවා. ඊට පස්සේ මේ ඩිසයින් එකෙම අපි ඇප්ලික් එකක් කරගන්න බලාපොරොත්තු වෙනවා ගවුම ඉදිරිපසට. හරි. දැන් මම මේක කපලා ඔයාලට පෙන්නන්නම්. ඒත් එක්කම රෙදිත් කපන්නම්. ලයින් එකත් කපන්නම්. ඒ විදිහට ඒ ටික කපාගෙන අපි බලමු ගවුම මහගන්න. ඇප්ලික් එක ඔයාලට මම ලයිව් පෙන්නන්නේ නැහැ. ඇප්ලික් කරන විදිහ අපි ඇප්ලික් ක්ලාස් එකේදී කරනවා. ඇප්ලික් ක්ලාස් එකටත් මේ ගවුමේ ඇප්ලික් එක කරන විදිහ යනවා. දැන් ඔන්න මම කපා ගන්න යන්නේ. මේක යට වාටිය දිගේ කපා ගන්නවා. මේ බ්ලොක් එක ගැන එහෙම මේ ලොකුවට මෙතන නෑ. හොඳේ.
යටින් අපට අවශ්‍ය පළල ප්‍රමාණය මහා ගොඩක් පළල් කරන්න එපා. මේ සාමාන්‍යයෙන් මොකද දන්නවද අපි අඟල් එකහමාරක් බුරුල තියලානේ තියෙන. ඒතර අඟල් භාගයක් මහමු වාසි වලට ගියාම අපට අඟලක බුරුලක් එනවා එක පැත්තකට. ඊට පස්සේ ඒ කියන්නේ අඟල් 4ක් ගවුම වටෙන්ම මේකේ බුරුලක් එනවා. ඒක නිසා අනවශ්‍ය විදිහට ගවුම ලොකු කරන්න එපා යටින්. හොඳට මතක තියාගන්න මම මුලින්ම මේ බ්ලොක් දෙකක් කපන්න නැතුව තනි බ්ලොක් එකේම වැඩේ යන්න ඕනේ හින්දා ඉස්සෙල්ලා අපි ඉදිරිපස කර කපන්න නැහැ. ඉස්සෙල්ලා අපි පිටිපස කර කපලා මේකට අදාළව අපි ගවුම් කොටස සහ ලයිනින් කොටස කපාගෙන ඊට පස්සේ ඉදිරිපස කොටස කපමු. මේක අපි බොත්තමක් අල්ල ගන්නවා දෙපැත්තට. උරහිසෙන් තමයි මේක සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ වගේ බ්ලොක් එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ බ්ලොක් එක මේක තියලා රෙදි කොටස් කපාගමු. මම මුලින්ම මේක තියලා මේ පිටිපස කොටසනේ මෙතනින් අපි කර ගැඹුරු කරේ නෑ. මේක තියලා ඉස්සෙල්ලාම මම ඩෙනිම් රෙද්ද කපා ගන්නවා. ඊට පස්සේ ලයිනින් එකටත් මම ඩිසයින් එකක් භාවිතා කරන්නේ. මේ තියෙන ඩෙනිම් රෙද්ද. මුලින්ම මම මේ ඩෙනිම් රෙද්දේ මේක කපා ගන්නවා. පිටිපස කොටස බ්ලොක් එක තියලා කපා ගමු. මේ ඩෙනිම් රෙද්ද පොඩ්ඩක් ඇදෙන්න බලනවා. මම පැන්සලෙන් චුට්ටක් මේක මාක් කරගෙන තමයි කපන්නේ. මේක ඇදෙන්න බලනවා ස්ටිච් වෙනවා මේක. කපමු අපි. මේකේ අංශයෙන් තමයි ගවම ඇල්ලෙන්නේ. උරහිසෙන් ඇල්ලෙන්නේ නැහැ. උරහිසෙන් අපි බොත්තමක් තමයි අල්ලන්නේ ඇඳට පස්සේ. බොත්තම් කාසියක් මහලා බොත්තමක් අල්ලනවා. හරි දැන් මේක තමයි පිටිපස. දැන් අපි මේක ඉස්සරහත් ඇඳගමු. දැන් මේකෙන් ලයිනින් එකක් කපමු. මම මේකට ලයිනින් දාන්නේ වෙන ඩිසයින් රෙද්දක්. හරි දැන් මම ලයිනින් එකක් කපා ගත්තා. මේකෙන් ලයිනින් දාන්නේ. එතකොට ටිකක් මේ ගවුම ලස්සනයි. ඉස්සරහට ඇප්ලික් එකක් කරගත්තාම ටිකක් ගොඩක් ලස්සනට තියෙනවා. හරි. දැන් මම මේක මේ පිටිපස්ස පළුව අපි මේකේ බැක් කියලා ලියාගමු. ඊට පස්සේ ඉදිරිපස පළුව අපි කපමු. ඉදිරිපස පළුව කපන්න අපි කර චුට්ටක් ගැඹුරු කරලා දැන් අපි මේකෙන් ඉදිරිපස කොටසත් කපා ගමු. දැන් බලන්න මෙන්න මේ රෙදි කෑල්ල ඔය මේ කට් පීස් කඩයකින් කිරලා ගන්න තැනකින් තමයි මම ගත්තේ. ඩෙනිම් ගන්න තියෙනවා. ඩෙනිම් සාමාන්‍යයෙන් පීස් ගන්න තියෙනවා. නමුත් මට මේක ඔයාලට කියලා දෙන්න ඕනේ හින්දා මම පොඩි ප්‍රමාණයක් තමයි ගත්තේ. කොට මේකට මට රුපියල් 50ක්වත් ගියේ නැහැ. මේ කොටසට රුපියල් 50ක්වත් ගියේ නැහැ. නමුත් මේ ගවුමක් මෙන්න මේ වගේ ගවුමක් වෙළඳ පොලේ ලොකු ගානකට අලෙවි වෙනවා. හොඳේ. ඔයා බලන්න මෙන්න මේ වගේ ඩෙනිම් ගවුමක් කොහොම අලෙවි වෙනවද කියලා. අපි මේකට ලොකු වටිනාකමක් හදා ගන්නවා. කොහොමද? අපි මේක ඇප්ලික් කරනවා. ඒ වගේම ලස්සන ඩිසයින් දෙකකින් මේක ලයිනින් කරනවා. ඒකලා මේ ගවුමට අපි ලොකු වටිනාකමක් හදා ගන්නවා. හරි දැන් අපි ඉදිරිපස කොටසත් කපා ගන්නවා. පස කොටසත් කපාගෙන ඉවරයි. මෙන්න මේ වගේ එන්නේ. දැන් මම මේකට ලයිනින් එකත් කපා ගන්නවා. කලින් ලයිනින් එක කපමු රෙද්දෙන්න. ඒකට මේ රෙද්ද තියලා නෙමෙයි කපා ගන්නෙ. අපි ඒක කපා ගන්නෙ
බ්ලොක් එක තියලාමයි මොකද මේක ස්ටිච් වෙනවා. එතකොට ලයිනින් එක චුට්ටක් එහෙ මෙහෙ යන්න පුළුවන්. ඒක නිසා බ්ලොක් එක තියලාම තමයි අපි කපා ගන්නෙ. හරි දැන් ඔන්න ඉදිරිපස කොටසත් කපාගෙන ඉවරයි. දැන් මේක තමා සාමාන්‍ය ගවුමේ ලයිනින් එකයි ගවුමේ බ්ලොක් එකයි. දැන් මම මේකට කරන්නේ මේ ගවුමේ යට වාටියට මම මීට වඩා චූටි රෙද්දෙන් චූටි ඩොට් එකෙන් වාටියක් මහ ගන්නවා සාමාන්‍යයෙන් අඟල් එකහමාරක් වගේ පළලට. එහෙම කරලා තමයි ගවුම ෆිනිෂ් කරන්නේ. මහනකොට ඔයාලට තේරෙයි. ඒකට මම මෙන්න මේ රෙද්දෙන් වාටියක් කපා ගන්නවා. අඟල් 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 3ක් විතර පළලට කපා ගමු. එහෙම කපා ගත්තට පස්සේ මේක ෆිනිෂ් කරද්දි ලේසි. මම මේකෙන් පටියක් කපාගෙන ගවුම ෆිනිෂ් කරනවා. ඊට පස්සේ මම මේකෙන්ම තමයි ඇප්ලික් කරන්නේ. සාමාන්‍ය ගවුමේ පළලට ගන්නවා පටියක්. මම මේක දැන් මේ ඇස් මට්ටමින් කපා ගන්න. හොඳේ අඟල් 2කට වගේ කපා ගන්න. මේක මම ගන්නෙ ගවුමේ ඔක්කොම මහල ඉවරනට පස්සේ යට ෆිනිෂ් කරන්න. හරි දැන් අපි ගවුම කපලා ඉවරයි. ගවුම මහන්න යන්නේ. මහන්න කලින් ඇප්ලික් කරගෙන එන්නම්. හරි ඔන්න එහෙනම් මේ අපි ලයිනින් එක කපා ගත්තා. එතකොට මට කියන්න ඕනේ උනේ මම මේ කොටස ඇප්ලික් කරන්න තමා හැදුවේ. දැන් ඔන්න ඇප්ලික් කරලා තියෙනවා මේ කොටස. අපි ඇප්ලික් ක්ලාස් එකේදී මේවා ඉගෙන ගන්නවා. ෆිනිෂින් කරන හැටි ඉගෙන ගන්නවා. ෆිනිෂින් නොකර කොහොමද ඇප්ලික් එකක් කරන්නේ කියලා මෙන්න මේ වගේ නූල් එන්න කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඒක නිසා ඇප්ලික් එක ගැන හිතන්නේ නැතුව අපි ගාමු මහමු. මේක ලයිනින් එකේ අර අටෙන් එකක ප්‍රමාණය අපි පළවෙනි ගාම ඉවත් කරා වගේ කරෙනුයි අත්කටනුයි අටෙන් එකක් වගේ අපි කපලා අයින් කරනවා. ඒකට හේතුව මම ඔයාලට කලින් කියලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි මහගෙන යනකොට අපේ මේ ලයිනින් එක පිටතට පේන්නේ නැති වෙන්න මෙන්න මේ චූටි දාර දෙක අත්කට සහ කරේ පැත්තෙන් අපි ටිකක් කපලා ඉවත් කරනවා. ඒක මේ දැනෙන්න කරන දෙයක් නෙමෙයි. මෙන්න මේ පැත්තෙන් අත්කට සහ කර මම මෙන්න මේ වගේ චූටි ප්‍රමාණයක් කපලා ඉවත් කරනවා. එහෙම කපලා ඉවත් කරන්නේ ලයිනින් එක පිටතට පේන්නේ නැති වෙන්න මැහුවට පස්සේ. ඊට පස්සේ අපි මේ අත් කිහිලි කටෙනුත් එහෙම කොටසක් කපලා අයින් කරනවා. ගොඩාක් කපන්න එපා. මෙන්න මෙහෙම පොඩි ප්‍රමාණයක් කපලා අයින් කරන්න. අනිත් ලයිනින් කොටසෙනුත් එහෙම කපලා අයින් කරන්න. ගොඩක් කපන්න එපා. හරි දැන් අපි ලයිනින් එක මේකට තියලා මහ ගමු. ලයිනින් එක කොහොමද මහන්නේ? ලයිනින් එකේ හොඳ පිට පැත්තට හොඳ පිට මේ රෙදි කොටසේ ඩෙනිම් කොටසේ හොඳ පිට පැත්තට ලයිනින් එකේ හොඳ පිට පැත්ත තියලා අපි කරෙන් සහ මෙන්න මේ ස්ථාන වලින් මහගෙන එනවා. මෙන්න මෙහෙම මේ ස්ථානෙන් මෙහෙම මේ මුල් කොටසම මහගෙන එනවා කිහිලිකට දක්වා. එක් කිහිලිකටක සිට අනිත් කිහිලිකට දක්වා. මේක මේ කර ඊට පස්සේ මෙන්න මේ අත් මේ දේවල් ඔක්කොම. ඒ කියන්නේ අපි මෙතන ඉඳන් මේක දිගටම මෙහෙම මෙන්න මෙහෙම මේක හෝ මහගෙන එනවා.
ඒ විදිහට අපි කොටස් දෙකම අල්ලගමු. හොඳ පිටපැත්තට හොඳ පිටපැත්ත තියලා. මේකේ හොඳ පැත්තට මේකේ හොඳ පැත්ත තියලා අපි මේක අල්ලගෙන එන්නයි හදන්නේ. මේක ටිකක් ඩෙනිම් රෙද්දක් හින්දා ඇදෙනවා ඇදෙන්න බලනවා. ඒක නිසා හරි පරිස්සමින් මහගෙන එන්න. ඔයාලා අනවශ්‍ය විදිහට අදින්න යන්න එපා. රෙද්ද මහගෙන එද්දි. දැන් අපි ලයින් කොටස් අල්ලගන්න යන්නේ. මෙන් මහන්න ඕනේ. ඔන්න බලන්න. හොඳ පිටපැත්තට හොඳ පිටපැත්ත තියලා මේ කිහිරි කටවල් දිගේ අත්කට දිගේ මම මහගෙන එන්නයි හදන්නේ. අඟල් භාගෙ මෙහෙම වාසිය දුන්නා. ඒක ඒ විදිහටම තියාගෙන මහගෙන එන්න මතක තියාගන්න ඕනේ මේ කිහිරි කටෙන් පටන් අරන් මේ කිහිරි කටෙන් අවසන් කරන්න ඕනේ. අපි ඒක දිගටම මහන්නේ නැහැ. ඒ කියන්නේ අංශ වලින් මහන්නේ නැහැ. එක් කිහිලි කටක සිට අනිත් කිහිලි කට දක්වා කොටස් දෙකම අල්ල ගන්නවා. මේ විදිහට අපි කොටස් දෙකම මහ ගන්නවා. මෙන්න මේ කොටස් දෙකම හොඳ පිටපැත්තට හොඳ පිටපැත්ත තියලා දැන් අපි අර ඉදිරිපස කෑල්ලේ නම් අපේ ඇප්ලික් එක තිබ්බ හින්දා අපි හොයාගන්න ලේසියි. එහෙනම් මේ ඩෙනිම් රෙදි වල සමහර ඒවා වගේ දෙපැත්තම එක වගේ හොයාගන්න අමාරුයි. ඒක නිසා පරිස්සමට මේක මහගන්න. ඉහිලි කටවල් මහගන්න. හරි දැන් අපි මේ කොටස් මහගෙන ඉවරයි. දැන් අපි මෙන්න මේකේ මේ කිහිලි කටවල් හරහා මේ හැම එක වටේම අපි දාන්න ඕනේ කට් මාක් එක. ඔයාලා දන්නවා කට් මාක් දානකොට කට් මාක් එක දානකොට ඔයාලා දන්නවා අපි ඇදේට දාන්නේ නැහැ. මෙන්න මෙහෙම කෙලින් දාන්නේ. ඇදේට කට් මාක් එක දාන්නේ නැහැ. දැන් බලන්න මහලා තියෙන විදිහ ඔයාලට පේනවා. එක් කිහිලි කටකින් පටන් අරගෙන අපි මේක වටේටම මහගෙන ගියා. අංශ මෝට්ටු කරන්නේ නැහැ. මේක හරිය ලේසි ගවුමක්. අර චූටි වෙලාවක් ගියේ ඉස්සරහට හැඩයක් දාගන්න මට ඇප්ලික් එකක් කරගන්න. ඒකටත් මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. මම කට් මාක් දාගන්න පොඩි කතර පාවිච්චි කරනවා නැත්නම් අපහසුයි. මේක මෙහෙම ඉස්සලා මේවා හොඳට හරව ගන්න. මේක තමයි අපි මහන අඩුව වෙලාවක් යන ලේසිම ගවුම. හැබැයි මේක මේ ඩෙනිම් රෙද්දට එන වටිනාකමත් එක්ක ඔයාලා කරගන්න ඩිසයින් එක ඇප්ලික් එක හෝ මොකක් හරි ඩිසයින් එකේ වටිනාකමක් එක්ක මේක ලොකු මුදලකට අපිට විකුණ ගන්න පුළුවන්. ලොකු මුදල කියන්නේ අසාධාරණ ගණන් නෙමෙයි. හරි මේක තමයි මේකේ කන පිටපැත්ත. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි ඔන්න අංශ මෝට්ටු කරන්න යන්නේ. මේක හොඳ පිටපැත්ත, මේක මේ පිටිපස හොඳ පිටපැත්ත. දැන් අපි කරන්නේ මේක මෙතනින් ඉස්සුවා. හොඳට බලා ගන්න. ඔන්න ලයිනින් එක මෙහෙම ඉස්සුවා. මේ දෙක එකට තිබ්බා. ඊට පස්සේ මේකේ ලයිනින් එක තිබ්බා. මේක මෙහෙම දිගටම මහගෙන ගියා. ඒ මහනකොට මෙන්න මේ තැන් පින් කරගෙන ඉන්න. මේවා තමයි ඔයාලට වරදින තැන්. මේ කිහිරි දෙකෙන් මේක මේ පැත්තට දැම්ම. එතකොට මේ ගාමට කොතරකවත් අපිට ඕලොක්වත් සික්සැක්වත් කරන්න ඕනේ වෙන්නේ නැහැ. ගොඩක් අයට දැන් ওই ඕලොක් මැෂින් ප්‍රශ්නේ තියෙනවනේ. ඒක ඕලොක් මැෂින් එකක් නැතුව මහන්න පුළුවන් එකම ගාම අපි මහන එකම ගාම. ඒ කියන්නේ ඕලොක් මැෂින් එකක් ඕන වෙන අවස්ථාවලදී අපි පයිපින් එකක් අල්ලනවා. එහෙම නැත්නම් හෙම් එක නමලා මහනවනේ. හැබැයි මේකෙදී අපිට ඔක්කොම හංගන්න පුළුවන්. ඕලොක් මැෂින් එකක් නැතුව අපි මහන ගවුම මෙහෙම පින් එකක් ගහගෙන මෙතන නීට් කරගන්න.
එතකොට මෙතනින් උස කොටක් ආවත් ප්‍රශ්නයක් නැහැ අගින්. අපට ඒක යටින් කපලා අයින් කරන්න පුළුවන්. අපි එහෙනම් දැන් මේක මහමු. අඟල් භාගෙ මෙහෙම වාසිය තියලා හරි අපි දැන් අනිත් පැත්තත් මහමු. අනිත් පැත්තෙත් අපි ඉස්සල්ලාම කරන්නේ මෙන්න මේ ඉහිලි එකට තියලා මේ කොටස් දෙපැත්තට තියලා මේක අපි පින් කරගන්නවා. දැන් මේ මේ කන පිට පැත්ත හොඳයි. ඔන්න මේ පැත්ත ලස්සනට මෙහෙලා තියෙනවා. මේ පැත්ත හොඳ පිට පැත්ත කියලා එහෙම හිතන්න එපා. මේ පැත්ත කන පිට පැත්ත. දැන් අපි මේක හොඳ පිට පැත්තට හරව ගමු. මෙහෙම බොත්තමක් අල්ලන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක මෙන්න මෙහෙම චූටි ගැටයක් දාන්න. මෙන්න මේ වගේ සමනල එක්කෙන ගැට ගහන්න පුළුවන්. පටියක් අල්ලගන්න. මෙන්න මේ වගේ මේක අන්තිමට ඔහොම පටියක් අල්ලගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට ඉස්සෙල්ලම අපිට සිද්ධ වෙනවා ලයිනින් එකයි මේකයි එකට කරලා මහන්න. ලයිනින් එකයි ඇතුලේ එළිය රෙද්දයි එකට කරලා මහන්න. එහෙම මහනකොට මෙන්න බලාගන්න මේක හොඳට මේ මෝට්ටුවට දෙපැත්තට කරලා මේ දෙනිම් කොටස් දෙක දෙපැත්තට කරා. ඊට පස්සේ ලයිනින් එකේ මේ මෝට්ටුවත් දෙපැත්තට කරලා අංශ මෝට්ටු දෙක එකට තියලා අපි මේක ඉස්සෙල්ලා ඔහොම වටේ මහගෙන ඉමු. මේක ඔයාලට මහනකොට තේරෙනවා. වටේ මහගෙන ඊට පස්සේ අපි මේකට අල්ලගමු ලස්සන පටියක්. මේක ඇරලා මේ අංශයකට තියලා ටිකක් ඉස්සරහට මේ අංශෙන් ටිකක් ඉස්සරහට තියනවා. මේක මෙහෙම නැවිලා මෙහෙන්න ඕනේ හින්දා අංශෙන් අඟල් එකමාරක් විතර ඉස්සරහට තියලා මම මේක මහගෙන එනවා. සාමාන්‍යයෙන් අඟල් 3 කාලක් වගේ වෙන්න මහගෙන එනවා මම. ඉතිරි කරපු කොටස නමලා තමන්ගේ පැත්තට කරලා මේක මෙන්න මෙහෙම ඉස්සරහට තියලා මහන්න. එහෙම මහලා තවත් අඟල් එකමාරක් විතර ඉස්සරහට මහන්න ඉඳ තියලා පටිය කපලා අයින් කරගමු. එතකොට බලන්න මේකේ මේ මෙතන මේක නවපු මෝට්ටුව ඉස්සරහට එනවා. මේක මේ පැත්ත හරවලා
ඔහොම නමලා අඟලක වගේ මුට්ටුවක් එන්න අපි මේක මහගෙන එනවා. බලන්න යට හරි දැන් මේ බලන්නකො ගවුමේ අන්තිම මැහුවට පස්සේ හරිය ලස්සනයි. මේක මට දුවට අන්දනකම් ඉවසිල්ලක් නැහැ. නමුත් දුව තාම චූටි මේක අන්දන්න. එතකොට මේක ඇප්ලික් එකක් කරගත්තා. මේකේ කන පිටපැත්ත බැලුවොත් ගවුමේ කන පිටපැත්ත හරවලා මම පෙන්නන්නම්. මේක තව උරහිස් වලින් බොත්තම් අල්ලලා ෆිනිෂ් කරගන්න ඕනේ. එතකොට ගවුමේ කන පිටපැත්ත වෙන්නේ මෙන්න මේ විදිහට. මේ බලන්න කන පිටපැත්ත එන්නේ මෙහෙම. එතකොට මේක කොහෙන්වත් අපට ඔලොක් කරන්න ඕනේ උනේ නැහැ. මෙන්න මේ ලොකු බොත්තම් දෙක අල්ලගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මේක මෙන්න මෙහෙම රැලි කරලා මේකත් මෙන්න මෙහෙම රැලි කරලා නිකන් ටොපියක් වගේ එන්න මෙහෙම බොත්තම අල්ලන්න. එතකොට දරුවගේ කරෙන් දානකොට අපිට සිද්ධ වෙනවා කර ඇද්ද කියලා බලන්න මෙතන. මම මගේ දරුවගේ ප්‍රමාණයට තමයි මේක කර කපලා ගත්තේ. ඒක නිසා ඔයාලා මේ ගවුමක් මහනවා නම් දරුවගේ කරෙන් දාන්න පුළුවන්ද කියලා හිතන්න. ඔන්න එහෙනම් අපේ ගවුමේ ෆයිනල් ලුක් එක මම මෙතනට මෙහෙම ටොපියක් වගේ බොත්තම් දෙකක් අල්ලගත්තා. මේ බලන්නකෝ හරි ලස්සනයි නේද? ඉතින් මට ඇත්තටම සතුටුයි. මේ වගේ ලස්සන ඇඳුම් ඔයාලට නිර්මාණය කරන්න කියලා දෙන්න පුළුවන්ද? මම මේක ඇප්ලික් එකේදී බැලුම් බෝල වල ටිකක් පිම්බුණු ස්වභාවයක් ගත්තා. ඇප්ලික් ක්ලාස් එකේදී ඔයාලට ඒව දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලත් ලස්සන ඇඳුම් අහලා මට දාන්න මට හරි සතුටක්. ඔයාලා එහෙම දානවනම්. ඔන්න එහෙනම් මේ ගවුම අපි AI වලින් බබෙකුට අන්දලා බලමු. මොකද දන්නවද මේ මගේ දුවට මේක අන්දන්න තාම එයා චූටි වැඩි. තව මාස 5ක් 6ක් ගියාට පස්සේ මට පුළුවනි ඔයාලට මේකේ ඇඳුම අන්දලා එයාගේ ෆොටෝ එකක් දාන්න. මේ ගවුම මම සෙල් කරන්නේ නැහැ. මොකද මට ආසයි මමත් මේ විදිහට මහපු මේ ඇප්ලික් එකෙන් මහපු ඉස්සෙල්ලාම ගවුම. එහෙනම් මට ආසයි මේක මගේ දුවට මම තියාගන්නවා. එහෙනම් ඔයාලත් දස්තර ඇඳුම් අහලා මට දාන්න. බලමු නේද ගවුම. මට නිකන් ආසයි ඒ ගවුමට. ඒක මම එච්චරම ඔයාලට පෙන්නන්නේ. හරි. එහෙනම් අපේ අතෙන් ඔහොම ඇඳුමක් මහපුවාම තියෙන සතුටනේ